අයිබෝවන්. දිට්වා සුලිකුණාටුවේ බලපෑමින් පස්සේ අවතැන් වුණු පුද්ගලයන්ට විවිධ ක්ෂේත්‍රවලින් සහන ලැබෙන්න පටන් ගත්තා. මේ වෙලාවේ ඔබ මේ සුලිකුණාටුවෙන් අවතැන් වුණු පුද්ගලයෙක් නම් එමත් නැත්නම් මේ බලපෑමට ලක්වෙච්ච පුද්ගලයෙක් නම් මේ වෙලාවේදී රජයේ පාර්ශවයෙන් ඔබට ලැබෙන්නේ මොන වගේ සහනයක්ද කියන කාරණාවයි මේ වීඩියෝවෙන් කතා කරන්න සූදානම් වෙන්නේ. ඇත්තටම මේ ආපදාව හඳුනාගත්ත මුල් අවස්ථාවේදීම මේ ආපදාවට ඇතිවෙච්ච මුල් අවස්ථාවේදීම රජය ආපදා කළමනාකරණයට වෙන් කරලා තිබුණු රුපියල් බිලියන 30ක ප්‍රතිපාදන ඔබ වෙනුවෙන් වෙන් කළා. ඉතින් එහාට ගිහිල්ලා හැම ප්‍රාදේශීය ලේකම්වරයෙකුටම වියදම් කළ හැකි මුදල රුපියල් මිලියන 50ක් දක්වා ලිහිල් කරලා දෙන්න අවශ්‍ය චක්‍රලේඛ වෙනස් කරලා ඒ අවශ්‍ය කරන මූල්‍යමය ප්‍රතිපාදන වියදම් කිරීමේ හැකියාව ගරු ජනාධිපතිවරයාගේ සම්බන්ධීකරණයෙන් යුතුව ලබා දුන්නා. දැන් ආපදා අවස්ථාව ඉවර වෙලා දැන් අපි මේ ගත කරන්නේ පශ්චාත්තාපද අවස්ථාව. දැන් මේ අවස්ථාවේදී ඔබට මොන වගේ සහනයක්ද ලැබෙන්නේ කියන කාරණාවයි මෙතනදී වැදගත් වෙන්නේ. ඒත් එකම මතක් කරන්න ඕන ලංකාවට මෙවැනි ව්‍යසනයක් ඇති වුණු අවස්ථාවේදී මේ ලංකාවේ ඉඳන් විවිධ අවශ්‍යතාවයන් වෙනුවෙන් විදේශගත වෙලා ඉන්න ශ්‍රමිකයන් ඔවුන්ට කරන්න පුළුවන් දේ මොකක්ද කියන කාරණාව රජයෙන් විමසුවට පස්සේ මුදල් අමාත්‍යාංශයේ ඍජු අධීක්ෂණයෙන් අවශ්‍ය රාජ්‍ය යාන්ත්‍රණය සම්බන්ධීකරණය කරලා ලංකා බැංකුවේ විශේෂ ගිණුමක් ආරම්භ කළා. පහුගිය දවසක මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූර්යපුරම මහත්මයා සඳහන් කළා තිබුණා මේ ගිණුමට මේ වෙද්දි 19000කට අධික පිරිසක් මුදල් යොමු කරලා තියෙනවා කියන කාරණාවක්. දැන් මේ මුදල්ලුත් ලැබෙන්නේ අවතැන් වෙලා ඉන්න මේ බලපෑමට ලක් වෙලා ඉන්න ඔබ වෙනුවෙන්මයි කියන කාරණාව මතක් කරනවා. දැන් මේ පශ්චාත්තාපදා අවස්ථාවේදී පශ්චාත්තාපදා කළමනාකරණය කරනකොට රජයෙන් ඔබට මොනවද ලැබෙන්නේ? විවිධ ක්ෂේත්‍ර වලින් කතා කරන්න පුළුවන් කාරණාවක් මේක. මොකද පාසල් දරුවන්ට මොන වගේ සහනයක්ද ලැබෙන්නේ? විශ්වවිද්‍යාල සිසුන්ට මොන වගේ සහනයක්ද? මියගිය පුද්ගලයන්ට, දේපල හානි වුණු පුද්ගලයන්ට මොන වගේ සහනයක්ද ලැබෙන්නේ කියන කාරණාව. පළවෙනි අවස්ථාවේදීම ඔබ මේ ඔබේ නිවස හෝ දේපල හානි වුණා නම් ඒවා සුද්ධ පවිත්‍ර කරගන්න. එහෙම නැත්නම් අපි කියන්නේ පිරිසිදු කරගන්න රුපියල් 10000ක මුදලක් ලබා දෙනවා කියලා රජයෙන් ඉදිරිපත් කළා, සඳහන් කළා. හැබැයි ඇත්තටම මේ රුපියල් 10000ක මුදල ප්‍රමාණවත්ද කියන කාරණාව විවිධ පාර්ශවයන් ප්‍රශ්න කළාට පස්සේ ගරු ජනාධිපතිවරයාගේ ඍජු මැදිහත් වීමෙන් මේ මුදල රුපියල් 25000ක් දක්වා වර්ධනය කරලා ලබා දෙන්න කියන කාරණාව එතුමා පෙන්වලා දුන්නා. ඒ අනුව මේ වෙද්දී තිඹිරිගස්සාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අදාළව පවුල් 100කට අධික පිරිසකට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් මේ මුදල් ලබා දෙන්නට කටයුතු කරලා තියෙනවා. ඒ නිසා මේ වෙද්දී මේ මුදල් ලබා දෙන රජය කටයුතු කරනවා. ඔබේ නිවස හෝ දේපල පිරිසිදු කරගන්න අවශ්‍ය කරන ඒ රුපියල් 25000ක මුදල මේ අවස්ථාවේදී ඔබට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. එතනින් එහාට ගියාම පාසල් දරුවන්ට කොහොමද මේ ආපදාව බලපාන්නේ කියන කාරණාව සහ කොහොමද යාලට ලැබෙන සහන මොනවද කියන කාරණාව කතා කරද්දී යුනිසෙෆ් ආයතනයේ සංවිධානය පෙන්වලා දීලා තියෙනවා මේ ආපදාවෙන් බලපෑමට ලක්වෙච්ච දරුවන් සංඛ්‍යාව 275000ක් කියලා. ඒත් එක්කම ජනාධිපති අරමුදලෙන් පාසල් දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් රුපියල් 25000ක මුදලක් වෙන් කරන්න යෙදුණා. හැම පාසල් දරුවෙක්ටම සිය අධ්‍යාපන කාර්යය වෙනුවෙන් රුපියල් 25000ක මුදලක් ජනාධිපති අරමුදලෙන් ලබා දෙන්න රජය තීරණය කරලා තියෙනවා. ඒකත් එක්කම මේ උසස් පෙළ විභාගය ගැන කතා කරන්න ඕන. මොකද මේ වෙලාවේ උසස් පෙළ විභාගයට මුහුණ දෙන දරුවන්ගේ මානසික තත්ත්වය සහ ඔවුන්ගේ ශාරීරික සෞඛ්‍ය මේ හැම දෙයක් ගැනම හිතලා දෙසැම්බර් මාසයේ ඉදිරියට තිබුණු විෂයන් ටික ජනවාරි මාසය දක්වා කල් දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කළා. හැබැයි මේකෙදි කතා කරන්න ඕන දෙයක් තමයි ඔබට මතක නම් 2019 කොවිඩ් වසංගතයත් එක්ක අපේ විභාග කාලසටහන සහ අධ්‍යයන කාලරාමුව ටිකක් වෙනස් වුණා. අක්‍රමික තත්වයකටපත් වුණානේ. 2026 ජනවාරි මාසෙන් ඉඳන් මේක ආයෙත් ක්‍රමවත් කරන්න රජය කටයුතු කරලා තිබුණා. අර හරි කාලෙට හරි විදිහට විභාග තියන්න සහ පාසල් ආරම්භ කරන්න. නමුත් මේ විභාගේ ආයෙත් ජනවාරි වලට කල් ගියයින්
ඒක ටිකක් අපිට ප්‍රමාද වෙනවා. ආයෙත් අපි ටිකක් පසුගාමී වෙනවා. නමුත් කරන්න දෙයක් නැහැ. මොකද මේ වෙලාවේදීත් අවතැන්නුණු පිරිස් තවමත් පාසල්වල ඉන්නවා. අනිත් පැත්තෙන් පාසල් පද්ධතියේ සමහර පාසල් දැන් මේ ගංවතුර අවදානම නිසා විනාශ වෙලා තියෙනවා. ඒවා ප්‍රතිසංස්කරණය කරන්න සිද්ධ වෙනවා. ඒත් එක්කම දරුවන්ගේ මානසික සෞඛ්‍ය ගැන හිතන්න ඕනේ. විභාගයක් ලියන්න තරම් ඔවුන් සුදුසුද කියන එක දැන් හිතන්න ඕනේ. ඒගොල්ලන්ට ඒකට සූදානම් වෙන්න කාලයක් දෙන්න ඕනේ. ඒත් එක්කම නැති වෙලා තියෙන සටහන් පෙළපොත් වගේ දේවල් මේ හැම කාරණාවක්ම සලකලා බලනකොට ඇත්තටම විභාගේ කල් ගියේ එක අසාධාරණ තත්වයක් නැහැ. ඒක කරන්නම ඕන දෙයක් කියලා හිතනවා ළමයින්ගේ පැත්තෙන් හිතලා බැලුවාම. ඒකත් එක්ක මේ ඊළඟ කාරණාව තමයි අස්වැසුම සහනාධාරය. ඔබ දැනටමත් අස්වැසුම සහනාධාරය ලබන කෙනෙක් නම් මේ මාසේ අස්වැසුම සහනාධාරයට අවශ්‍ය මුදල් කඩිනමින් ලබා දෙන්න කියලා ජනාධිපතිවරයා අවශ්‍ය අංශවලට දැනුවත් කරලා උපදෙස් ලබා දීලා තියෙනවා. ඒ වගේම මියගිය පුද්ගලයෙකුන 400කට අධික පිරිසක් මේ අවස්ථාවේදී මිය ගියා මේ ව්‍යසනය නිසා. ඒ මියගිය පුද්ගලයෙක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 10ක මුදලක් ලබා දෙන්න කියලත් රජයෙන් ජනාධිපතිවරයා සඳහන් කරලා තිබුණා. ඒ වගේම අමතර මහ පොළ වාරිකයක් ලබා දෙන්න කටයුතු කරන ඔබ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් නම් දන්නවා. එතකොට අපිට මාස 12ක් තිබුණට මහ පොළ වාරික ලැබෙන්නේ මාස 10කදී විතරයි. ඒ කියන්නේ දෙසැම්බර් මාසයේදී අපිට මහ පොළ වාරිකයක් ලැබෙන්නේ නැහැ. නමුත් මේ ව්‍යසනයත් එක්ක විශ්වවිද්‍යාල සිසුන්ගේ අධ්‍යාපන කටයුතු කරදරයක් නැතුව කරගෙන යන්න මේ මාසේ දෙසැම්බර් 5 වෙනිදා වෙනකොට ඔබට අමතර මහ පොළ වාරිකයක් ලබා දෙන්නත් රජය එකඟ වෙලා තියෙනවා. එතනින් එහාට පුද්ගලයන් 5 දෙනෙක් ජීවත් වෙන පවුලක් සඳහා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු බඩු බාහිර ආදී මිලදී ගන්න සතියකට අවශ්‍ය කරන බඩු ටික මිලදී ගන්න රුපියල් 10000ක මුදලක් ලබා දෙන්නත් රජය කටයුතු කරලා තියෙනවා. ඒ වගේම දැන් මේ ආපදාවත් එක්ක සමහර පිරිස්වලට ඇත්තටම සම්පූර්ණයෙන්ම Tamanගේ නිවස් නැති වෙලා ගියා, දේපල හානි වුණා, සමහරක් අයට අර්ධ වශයෙන් හානි වුණා. දැන් මේ සම්පූර්ණයෙන්ම නිවාස හානි වෙච්ච පුද්ගලයෙක්ට රජයේ රුපියල් ලක්ෂ 25ක මුදලක් ලබා දෙන්න තීරණය කරලා තියෙනවා. අර්ධ වශයෙන් නිවාස හානි වෙච්ච පුද්ගලයෙක්ට රුපියල් ලක්ෂ 7ක් දක්වා මුදල් ලබා දෙන්න රජයේ කටයුතු කරන. දැන් මේක ඔබේ නිවසට හෝ ඔබේ දේපලට වෙච්ච හානියේ ප්‍රමාණය අනුව තක්සේරුව අනුව වෙනස් වෙන්න පුළුවන්, අඩු වැඩි වෙන්න පුළුවන්. හැබැයි ලක්ෂ 7ක් දක්වා මුදල් ලබා දෙනවා කියන කාරණාව සඳහන් කළා. දැන් මේ හැම සහනයක්ම ඉදිරියේදී ඔබට ලැබෙයි. නිසා අවධානයෙන් ඉන්න. මේ දේවල් නිවේදනය කරපු වහාම ඔබට පුළුවන්කම තියෙනවා මේ කියන දේවල් ටික සිද්ධ කරගන්න. ඒ වගේම තමයි අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන වෘත්ති අධ්‍යාපන අමාත්‍යාංශය ලබා දෙනවා. ඔබට මතක නම් පොලි රහිත ණය වාරික ක්‍රමයක් උසස් අධ්‍යාපනය වෙනුවෙන් ඒ ණය යෝජනා ක්‍රමයේ 10 වන අදියර සඳහා වන අයදුම්පත් කැඳවීමත් දීර්ඝ කරනවා කියලා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළ තිබුණා. දෙසැම්බර් 15 වෙනිදා වෙනකන් ඔබට පුළුවන් මේ ණය වාරිකය වෙනුවෙන් ඉල්ලුම් කරන්න. මෙන්න මේ වගේ සහන ගොඩක් කරන ඔබට ලැබෙන්න නියමිතයි. ඒ නිසා ඔබට මොනවා වුණත් දැන් මේ තත්වයෙන් පශ්චාත්තාපද අවස්ථාවත් එක්ක ඔබ යම් කිසි තත්වයක ඉන්නවා නම් මානසිකව හෝ වේවා කොහොම හරි ඔබට ශක්තිය තියෙනවා නැගිටින්න, ඔබට පුළුවන්කම තියෙනවා නැගිටින්න. ඒ නිසා ඔබට ඒ අවශ්‍ය කරන ගොඩනගා ගැනීම කරන ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලත් අපි ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.